වී ඔබ මාතගෙන මේ සැන්දෑයාමේ සොඳුරු ආදරේ මීර විඳින්නට මේ සුමීරියාමේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ I got so motherfucking design on right now. Bring it down, bring it down, bring it down. I got 3 whole Hello, konnichiwa. Welcome to my YouTube channel. අද මම අරන් ආවේ වෙනස්ම විදිය vlog එකක්. vlog එක මොකක්ද කියලා දැන්ටමත් ඔයාලා දන්නවා ඇතිනේ. Shein එකේ unboxing video එකක් තමයි මම අද ඔයාලත් එක්ක share කරගන්නේ. එහෙනම් අපි බලමුකෝ මගේ Shein parcel එක මොනවද තිබ්බේ කියලා. පොඩ්ඩකින් මම ගිහලා ඒ parcel එක අරන් එන්නම්. පාසල් එක මේක ඕපන් කරන්න කලින් කියන්න ඕනේ මට ඔයාලට මගේ වොයිස් එක නම් චුට්ටක් අවුල් වෙලා තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. සති දෙකක් විතර හොඳටම අසනීප වෙලා හිටියා. උණත් හැදිලා සෙම හොඳටම වැඩි වෙලා ඒවනේ මෙහි ක්ලයිමේට් චේන්ජ් වෙනවා. ඉතින් හැම පාරම වගේ මට මේ පාරත් ක්ලයිමේට් චේන්ජ් වෙනකොට මේ උණ හැදිලා සෙම ගතිය වැඩි වුණා. ඒක හැම අවුරුද්දෙම වගේ මට එන අවුරුද්දට දෙපාරක් අනිවාර්යෙන් වෙනවමයි. ඒ කියන්නේ වින්ටර් ඉවර වෙලා ස්ප්‍රින්ග් එක එනකොටම මම අසනීප වෙනවා හොඳටම. ආයේ ඕටම් එකේ මැද වගේ යනකොට ඒ කියන්නේ වින්ටර් එකට යන්න ඔන්න මෙන්න තියලා වගේ ඒ දවසටත් මට හොඳටම අසනීප වෙනවා. මේ අනේ මන්ද මටත් හිතා ගන්න බෑ තාම මගේ ඇඟ උරු වෙලා නැද්ද කොහෙද මේ ක්ලයිමේට් එකට. ක්ලයිමේට් චේන්ජ් එකකින් තමයි ඒක වෙන්නේ. මොකද මේ මම එහෙම කියන්නේ දැන් මෙහි හිම වැටෙන දවස් තියෙනවානේ. දැන් ජපානයේ හිම වැටෙන දවස් කියන්නේ මම හරිම ආසයි. ඒතර මම වැඩිපුරම ඉන්නේ එළියේ. මේ හිම වැස්සේ තෙමි දවසම ඉන්නවා. ඒත් මොකද හෙම්බිරිසාවක්වත් හැදෙන්නේ නැහැ. හැබැයි ක්ලයිමේට් එක චේන්ජ් වෙනකොට නම් මම හැමදාම අනිවාර්යෙන් අසනීප වෙනවා. ඉතින් මේ පාර දරුණුවටම අසනීප වුණා සති දෙකක් විතර. ඒ නිසා තමයි මේ මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. අසනීප ගතිය නම් හොඳයි. හැබැයි වොයිස් එක නම් කලින් වගේ තාම රිකවරි වෙලා නැහැ. ඒ නිසා ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා වැඩි. එතකොට මම දැන් තව දෙයක් තමයි මේ වීඩියෝ එක මම හිතන් ඉන්නවා වොයිස් එකත් එක්කම දාන්න. මොකද ඒකට හේතුව තමයි මගේ vlogs ගොඩක් එන්න පරක්කු වෙන්නේ මං වොයිස් නොකර වීඩියෝ කරලා ඉවරලා අන්තිමට vlog එක හදලා වොයිස් කරන්න ඉන්නවා. ඒකෙන් මට ගොඩ පරක්කු වෙනවා මගේ vlog එකක් එඩිට් කරගන්න. ඒ නිසා මම මේ පාරේ හිතුවා අනිවාර්යෙන් කමන්නේ මගේ මේ තියෙන වොයිස් එකේ වොයිස් එක චුට්ටක් අවුල් ගියාට කමන්නේ මම ඒ විදිහටම මේ vlog එක එඩිට් කරනවා කියලා. නැත්තම් මේ vlog එකත් ආයේ මාසයක් දෙකක් යනකම් අප්ලෝඩ් කරගන්න බැරි වෙනවා මේ එඩිට් කරලා ඉවරලා. ඒ නිසා වොයිස් එක ගැන අවුලක් ගන්න එපා. හරි. දැන් වැඩි කතා ඕනේ නැහැනේ. අපි එහෙනම් බලමුද මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ Shein order එකේ මම item 10ක් මතක විදියට item 10ක් order කරලා තියෙනවා. ඇඳුම් විතරක් නෙමෙයි ඇඳුම් තිබ්බ 5ක් විතර. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ පාසල් එක ආවේ මට ඊයේ රෑ. හරිද? මේ පාසල් එක ඊයේ රෑ තමයි ආවේ. එතකොට දැන් සාමාන්‍යයෙන් වෙන්දනම් මේ ඔන්ලයින් ඕඩර් එකක් ගහම ආපු ගමන්ම කරන්නේ කඩලා බලන එක. මොකද ඒක කඩලා බලලා ඒ අයිටම් එක මොකක්ද කියලා බලන එක ඉවසිල්ලක් නැහැ. ඊයේ මේ ඕඩර් එක ආපු ගමන් මම කර වැඩේ මම පුදුම ඉවසීමකින් මේ ඕඩර් එක තියාගෙන හිටියා. මොකද මට ඕනිකම තිබ්බා
මේක බ්ලොග් එක මේක අන්බොක්සින් කරන මේ වීඩියෝ එකක් අරගෙන බ්ලොග් එකක් විදියට හදලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ෂෙයින් එකේ ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි, එතකොට ෂෙයින් එකේ ඇඳුම් හරි මොන හරි අයිටම් ගන්නව නම් ඒවල ප්‍රයිස් අඩුද, ඒ කොහොමද, කියන්නේ මගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න ඕනි නිසා මම මේ අයිටම් ටික කොහොම හරි තියාගෙන හිටියා. ඔන්න මේක අන්බොක්සින් කරලා නැහැ. ඔයාලත් එක්කම තමයි මම මේක අන්බොක්සින් කරන්න හදන්නේ. දැන් මට හිතා ගන්න බෑ මේකෙන් මොකද්ද මුලින්ම බලන්න කියලා. මුලින්ම මම ඔන්න ඉගෙනගත්තා ෂූස් දෙකක් මම ඕඩර් කරා. බොක්ස් එකට දාන්න දෙවලා තියෙනවා. මම මේ ඔක්කොගෙම ඉමේජස් උඩින් දාන්නම්. ඔන්න ප්‍රයිස් එක බලන්න. දන්නේ ලස්සනයි, හරිම ලස්සනයි, එහෙම කියුට්. ඉතින් මට මේ වගේ වයිට් ෂූස් දෙකක් ගන්න ඕනෙලා තිබ්බා. මේ ඒ කියන්නේ මේක ට්‍රවුසර්ස් වලට විතරක් නෙමෙයි, ෆ්‍රොක් එකක් ඇඳලා වුණත් දාන්න පුළුවන්. අර ටිකක් ඕපන් කවර් වෙලා තියෙන්නේ මේ. ක්වොලිටි එකත් හොඳයි, ඒක අවුලක් නෑ. දාලා බලමු. ගාන්ටම තියෙනවා. මාරම ලස්සනයි ඒක. මගේ කකුල් චූටි, ඒක නිසා මම ගත්තේ මේ කකුල් කියන්නේ මගේ අඩි යටිපතුල් දෙක මේ පොඩි. ඉතින් මම ගත්තේ 35. අන්න මේක තමයි පළවෙනි අයිටම් එක. ඊළඟට අපි ඇඳුම් ටික අන්තිමට බලමු. මේක මේ වලට් එකක්. මොනිට වලට් එකක් ගන්න කියලා බලන්න ඉන්දියා කාඩ් එකට දාගෙන දවස් ගානක් මේ වල ප්‍රයිස් මට මතක නෑ හරියටම. මම ප්‍රයිස් එකම මේ ෆොටෝ එක ප්‍රයිස් එකයි ෆොටෝ එකයි දෙකම මම උඩින් දාන්නම්. අනේ ඒකත් ලස්සනයි, ක්වොලිටි හොඳට. ගොඩක් මාස කලයකටයි වෙන මේ ඩිසයින් එකටයි. ඩිසයින් එක මාරම ලස්සනයි. ඉතින් මේ විදියට කාඩ් දාන්න තියෙන ගොඩක්. මම මේක ගොඩක් ගත්තේ මේ ගොඩ කාඩ් වල තියෙනවා. සයිල් කාඩ් එක, බෑන්ක් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්. ඒ කාඩ් ගොඩක් මේ දාන්න මට මේ විදියට මෙන්න මේ කාඩ් දාන මේ එතන ගොඩක් ඒ වගේ මේ වගේ ස්පේස් එකක් තියෙන වලට් එකක් මට ඕනලා තිබ්බා. ඒ නිසා තමයි මම මේ වගේ එකක් සිලෙක්ට් කරේ. ඒක ඇත්තටම ලස්සනයි. ඇතුලේ තියෙන පොකට් එකක් තියෙනවා. මේක වැඩි ගාණක් වුණේ නෑ. මට මතක විදිහට මේක 300 ගාණක් වගේ වුණේ. මගේ ඕඩර් එකට. මට මතක විදිහට මම ඔයාලට ඒ ඔක්කොම දාන්නම්. ඊළඟට මෙන්න මේක මම ගොඩ දවසක් ඉඳන් ගන්න බලාගෙන ඉන්නවා. මේක අර ULD ලයිට් එකක්. මේක තියෙනවා ඉන්ටෙලිජන්ට් ෆොටෝ තෙරපි මැෂින් එකක් කියලා තියෙන්නේ.
පොලිෂ් ගාලා ඉවරලා ඉක්මනට වේල ගන්න ඕනි වුණාම ඒකයි nails හදනකොට, ඒ කියන්නේ artificial nails දානකොට ඉක්මනට, ඒ කියන්නේ ඒ nails ටික කාලයක් පාවිච්චි කරන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ machine එක use කරන්න. තාමේ අනගමන ඉන්නේ. ඉතින් මේ ගන්න මම ගොඩ දවස් නම් ගන්න ඕනකම තියලා අනේක ෂෝ ඔයාලා දැකලා තියෙන සලූන් එකක් තියෙනවා මේ nails හදන්න ගියාම තියෙන්නේ මේක මොකටද ගහන්න තියෙන්නේ. එයාලගේ මේ use කරන විදිය මේකුත් තියෙනවා. මේක කකුලම දාන්නපන්. මේක ගත්තේ හේතුවයි දන්නවද? දැන් මේකෙම තව පොඩි මැෂිනුත් තිබ්බා, තව තිබ්බ ලයිට් එක වගේ එකක්. හරිද? එතකොට මම දැන් මේක ගත්තේ අත විතරක් නෙවෙයිනේ. කකුල එහෙමත් අපි nail polish ගන්නවනේ. ඒතර කකුල nail polish ගාලත් කකුල උනත් මේකට දාලා ඉක්මනට nail polish ටික try කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක හොඳ අයිඩියා එකක් කියලා. හැබැයි මම මේක තාම පාවිච්චි කරලා බැලුවේ නැහැ. මීට කලින් මගේ ළඟ තියෙන artificial nails ගොඩක් තියෙන මං ගෙන්න ගත්තේවා. ඒක නිසා මං ඒ දේවල් මුකුත් ගෙන්න ගත්තේ නැහැ. තියෙන ටිකෙන් මට මේක තමයි ඕන වෙලා තිබ්බේ. මම මේකෙන් අනිවාර්යෙන් ඔයාලට කොහොමද මේක පාවිච්චි කරන්න කියලා වීඩියෝ එකක් දාන්න. අන්න මේක තමයි මම මගේ පාසල් එකේ තිබ්බ දෙවෙනි අයිටම් එක. තුන්වෙනි අයිටම් එක. අනේක හරිම ලස්සනයි මේ බටර්ෆ්ලයි ඩිසයින් එකෙන් තමයි තියෙන්නේ. අයිත ලේයර්ස් දෙකක් තියෙනවා මේ. අනේක හරිම ලස්සනයි. මේකත් ලොකු ගාණක් දෙන්නේ නෑ. මට ඇත්තටම ගණන් ටික මතක නෑ. මොකද අයිටම් 10ක් තිබ්බනේ. ඒක හරිම ලස්සනයි. ඊළඟට මතකත් නැහැ. ඉතින් දැන් ගොඩ ඕඩර් එක දැම්මේ මං 31ද කොහෙද අද 4 වෙනිදා දවස් 4ෙන් ආවා ඕඩර් එක. ඒ වුණාට ඕඩර් එකේ තියෙන මොනවද කියලා මතක නැහැ. හරියට එහෙම මතක තියන්නේ නැහැනේ. මේක නම් ඔන්න මේක ගැන නම් මට විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. ඒක මොකක්ද දන්නවද? මේක කියන්නේ මගේ ආදරණීය හස්බන්ඩ්. මේක තමයි මේක මේ දාලා මේක මෙන්න මෙහෙම දාලා මේ දකින්නකොට මාන පේනද මේ මොකක්ද කියලා? ඒප්‍රන් එකක්ද? නෑ ඒප්‍රන් එකක් නෙමෙයි. මේක මේ අස්වැල රැවුල කපනවානේ. හැබැයි යාලා රැවුල කපලා සිංක් එක හරියට අස් කරන්නේ නෑ නේද? ඒ කියන්නේ යාලා කෙස් කොට ඉතුරු වෙනවානේ. ඉතින් මේ මං එහෙම මට මං ඕකට මොකක්ද කරන්න කියලා හිතේ හිටියේ. එතකොට දැන් මම මේක දැක්ක ෂෙයින් එකේ තියෙනවා. එතකොට දැන් පුළුවන් මේක තියෙන්නේ මේ ඒ කියන්නේ මෙන්න මේ මේක දාලා ඉවරලා ඔයාලා රූපේ දැක්කම පේන්නේ මොකද්ද මේ කොහොමද ඒක කරන්නේ කියලා. මේ දෙපැත්තෙන් මෙහෙම මේ මොකද්ද මේ සිංක් එක ළඟ තියෙන
ග්ලාස් මිරර් එකේ මෙහෙම ආලවත හැයි. එතකොට මේක මෙහෙම දෙපැත්තෙන් රඳවලා රැවුල කපනකොට එතකොට අර රැවුලේ තියෙන මේ කෙස් කොට ටික ඔක්කොම වැටෙන්නේ මේකට. ඒ නිසා ඔන්න දැන් ගෙදරදී රැවුල කපලා සිංක් එක කිල්ඩු කරන හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා නම් ගෙදරක ඔන්න ඔයාලට පුළුවන් මේ වගේ එකක් ෂෙයින් එකෙන් අරන් දෙන්න. ලොකු ගාණක් නෑ. මට ගාණ හරියට මතක නෑ. මම ඒකත් දාන්නම් මෙතන උඩින්. ඉතින් මම හිතනවා මේක හරි ප්‍රයෝජනවත් කියලා මේ මට. හැබැයි මේකේ තව ප්‍රයෝජනයක් තියෙනවා. මම දැන් දැක්කේ මේක මට අනිත් පැත්තට මෙහෙම යූස් කරලා මගේ කොණ්ඩේ මගේ hair color එහෙම කරනකොට මට ඔන්න ඒකටත් ඔප්ෂන් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ කියලා මම හිතනවා. අන්න එතකොට ඒකෙන් වැඩ දෙකක් ගන්න එක. මේක නම් මට කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. මේ මාරම වටින දෙයක්. ඉතින් මේක හස්බන්ඩ් මගෙන් gift එකක්. වටිනා කියන gift එකක් ඒක. දැන් තමයි හොඳම ටික යන්නේ. ඔන්න ඇඳුම් ටික මම ඕඩර් කරගත්තා. ඉතින් මේකේ ඇඳුම් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. අනිත් 5ක් ඕඩර් කරා. 5ම මගේ නෙමෙයි. මම ඕඩර් කරේ ඇඳුම් සෙට් 4යි. සෙට් නෙමෙයි ඇඳුම් 4යි. කෑලි 4කුයි. හස්බන්ඩ් එක ඇඳුම් ඕඩර් කරේ. මේ තියෙන්නේ ඒවා. හරි පාට ලස්සනයි අප්පා. මේ මම ගත්තේ මේ තිප් පොඩිම සයිස් එක. හැබැයි මේක බැගි විදියට අඳින්නේ. අම්මෝ මම වගේ දෙකක් දාලා ඉන්නවා. කමන්නේ අපි ඇඳලා බලමු කොහොමද කියලා නේද? එතනින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඕක නෑ හැබැයි ඉතින් මේක අර බැගි ටයිප් එකකට අඳින්න ඇඩ්ජස්ට් කරලා අඳින්න පුළුවන්. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරීරෝ මෝරනා යාවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා. හැබැයි මම දන්නේ දැන් මගේ ෆිගර් එකට කොයි විදිහට මේක සෙට් වෙයිද කියලා ඇඳලම තමයි බලන්න වෙන්නේ. අවුලක් නෑ ලස්සනයි. ඇඳලා පුතේ බලන්න ඉතුරු ටික. ඒකට දෙන්න ගන්න බ්ලවුස් එක.
කියලා. අපි ගොඩක් මෙහි අඳින්න ලොකුවට අර ඇඟේ හිරට අඳින්න දැන් අර ඒක පුරුදු වෙලා ඇඟේ හිරට අඳින්න ආසර නැහැ. මේක මේ මම හස්බන්ඩ් එකෙන් ගත්ත ඇඳුමා. එයා දන්නේ නැහැ මගේ choice එකක්. මම සිලෙක්ට් කරලා කාඩ් එකට දාලා මම ඕඩර් කරපු එක. එයා දන්නේ නැහැ. එයාට මගෙන් හම්බෙන පොන්චි gift එකක්. හැබැයි සනීපයි. හොඳ ගණකමයි. මාරව සනීපෙකුත් තියෙනවා ඒක. ෂෝට් එකයි. දැන් ඉස්සරහට එන්නේ සම එකනේ. ලස්න වැඩි වෙනවනේ. ඉතින් මේ වගේ මේකෙම මේක ෆුල් කිට් එකක්. ෂෝට් එකේ ඒකටම මේ වගේ කී එකක් එන්නේ. ඉතින් බලන්න ආස වෙයි දන්නේ නැහැ. choice එකට මට හිතුණා මේක යාට ලස්සන වෙයි කියලා. මට අද ගත්ත ගමන් නම් රෙද්දි quality මේ නිකම් හිතාගන්න බැරි වුණා. හැබැයි අර ඇතුලෙන් මෙහෙම අල්ලලා බලද්දී අවුලක් නැහැ. ඔන්න මේ item ටික තමයි මගේ Shein එකෙන් ගෙන්නපු parcel එකේ තිබ්බේ. ඉතින් මොකද මේ Shein එකේ මගේ කීවෙනි ඕඩර් එකද කියලා මට මතක නෑ. මොකද මම ගොඩක් වෙලාවට Shein එකෙන් තමයි ඔන්ලයින් shopping කරන්නේ. ඒ කියන්නේ මට ගොඩක් ඇඳුම් සෙට් වෙන්නේ Shein එකෙන්. මම අනික එකට ආසයි අර ගිහිල්ලා එළියට ගිහිල්ලා ඇඳුමක් ඇඳලා ගන්න එකට වඩා මට අර ඔන්ලයින් shopping කියන එක මාරම පහසුයි. එතකොට සමහර මෙහෙමයි ඉතින් අර quality එක ගත්තොත් නම් ඇඳුම් දැන් හිතන්නකෝ item 5ක් ගන්නවොත් එකක් මොකක්ම හරි තියෙනවා. ඉතින් මේ shape එකේ يعني මොකක්ම හරි එකක් අවුලක් තියෙනවා. ඒකම 100% quality කියන්න බෑ. හැබැයි හිතුවට වඩා Shein එකේ ඇඳුම් හොඳයි. හැම ඇඳුමක්ම හොඳයි කියන්නත් බෑ. ඇඳුම් විතරක් නෙමෙයි. දැන් මම අද ගෙනගත්ත එක shoes දෙකක්නේ. ඊට කලින් මම slippers දෙකක් ගෙනගෙන තියෙනවා. බෑග් ගෙනගෙන තියෙනවා. එතකොට තව එකක් තමයි මේ මම ටික ශරීරයෙන් පොඩි. ඒ නිසා මට මේ shops වලට ගිහිල්ලා අර ඇඳුම් ගොඩක් මෙහි ජපනයි ගොඩක් අඳින ලොකුවටනේ. එතකොට අර මට ඒ ඇඳුම් ගොඩක් ලට සෙට් වෙන්නේ නැහැ. අනික එයාලා කලර්ස් වලට මම ආස නැහැ. එයාලා මේ ගොඩක් පාවිච්චි කරන ලා පාට ඒවා. ඉතින් Shein එකේ ලස්සන පාටවල් ඕන size ඉතින් අපිට ඕන දේවල් තියෙනවා. ඒ නිසා Shein එකෙන් ගන්න ලේසි. ඒ වගේම තමයි මම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේ මම ගොඩක් වෙලාවට Shein එකේ ඇඳුම් ගන්නේ ලාභදායක ක්‍රමයට. මොකද මේ Shein එකේ points add කරගන්න පුළුවන් හැමදාම. ඒ කියන්නේ daily log වෙලා points එකතු කරන්න පුළුවන්. ඒ points දිගටම තියෙන්නේ නැහැ. ඒ points දවස් ගාණක් තියෙනවා. සීමිත දවස් ගාණක්. එතනින් පස්සේ expire වෙනවා. ඉතින් මම කරන්නේ ඔය daily points එකතු කරගන්නවා. එකතු කරගෙන ඒ order එකක් ගාද්දී ඒ order එකට ඒ points ටික add කරනවා. එතකොට මගේ order එකේ ගාණෙන් points ටික කපා ගන්නවා. එතකොට මට තව මගේ order එකේ price එක තව අඩු වෙනවා. ඉතින් points එකතු කරන ක්‍රම කිව්වොත් daily log වෙලා points එකතු කරන්න පුළුවන්. තව එකක් තමයි මේ මොකක්ද මේ දැන් order එකක් එනවනේ. order එකක් ආවට පස්සේ ඔයාලට ඒ order එක delivery වුණාට පස්සේ Shein එකෙන් message එකක් එනවා order එක delivery වුණාද කියලා. එතකොට අන්න ඒ message එක confirm කරාම Shein එකට ඔයාලගේ Shein account එකට ඔයාලට මේ points ගාණක් එකතු වෙනවා. තව එකක් තමයි දැන් අපි ගෙන්නවනේ item ටිකක්. මේ item දැන් මම 10ක් ගෙන්නවද මේ item 10ටම මම ගිහිල්ලා review එකක් දුන්නොත් මට එතනිනුත් points ගාණක් හම්බෙන්නේ. points ගාණ මෙච්චරයි කියලා කියන්න බෑ. ඔයාලගේ order එක ළඟට ගිහිල්ලා review කියන tab එක click කරලා බලන්න. එතකොට ඔයාලට පෙන්නනවා මේ order එකට මෙච්චර points ගාණක් හම්බෙනවා review එකක් දෙන්න කියලා. ඉතින් ලොකු දේවල් නෙමෙයි. එක item එක photos 3ක් ගහලා මේ ඔයාලට නිකන් මොකක් හරි වචන ටිකක් type කරලා දාන්න. මේ ඒ කියන්නේ මේ item එක හොඳයිද කොහොමද කින්ද මන්ද කියලා ඒ ටික දාලා ඉවරලා ඉතින් ඒ විදිහට points add කරගන්න පුළුවන්. Shein එකේ ලාභදායක ක්‍රමය තමයි ඒක. points ගොඩක් add කරගෙන ඉඳලා මේ ඊට පස්සේ points වලින් පුළුවන්. يعني තනිකර points වලින් orders ගන්නව නෙමෙයි. අර
අපි මොකක් හරි ඕඩර් එකක් ගන්නකොට මේ ඕඩර් එකක් දානකොට අර තියෙන පොයින්ට්ස් ටික අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු මේ වාසියක් කියලා මම හිතනවා. ඉතින් අනික තව දෙයක් තමයි මේ දැන් මං ඉන්නේ ජපානේ. එතකොට මට නම් ටැක්ස් එකක් නැහැ. ඩිලිවරි ෆ්‍රී ඉන්නේ. මේ ලංකාවේ නම් කොහොමද දන්නේ? දැන් අපිට නම් පාසල් එකේ මොකක් හරි එක අයිටම් එක ඩැමේජ් එකක් එක්ක ඇඳුමක් හරි ලොකුයි නම් අපිට රිටර්න් කරන්න පුළුවන්. ඒ රිටර්න් කරන විදිහත් ඔයාලා දන්නවද දන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි පාසල් එක ගිහිල්ලා බාර දෙන්න පුළුවන් යමත බ්‍රාන්ච් එකකට. නැත්තම් අපි දාන්න ඕනේ අපිට ගෙදරට ඇවිල්ලා පිකප් සර්විස් එකක් තියෙනවා. ඒගොල්ලෝ ගෙදරට ඇවිල්ලා අපේ පාසල් එක අරගෙන යනවා. ඉතින් මේ විදිහට අපිට අයිටම් එක හරියට රිටර්න් කරන්න පුළුවන්. ඒකෙත් එක වාසියක් තියෙනවා. රිටර්න් කරනකොට ඒ කියන්නේ හැම ඕඩර් එකකටම රිටර්න් මෙතඩ් එකක් තියෙනවා. එතකොට ඒ රිටර්න් මෙතඩ් එකේ ඔයාලා දැන් එක රිටර්න් කරන්න ගියොත් ඔයාලට පළවෙනි රිටර්න් එක විතරයි ෆ්‍රී හම්බෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔන්න මගේ මේ අයිටම් 10 මේ මගේ අයිටම් 10න් මගේ මට දැන් අද හිතෙනවා මේ ඩෙනිම් ස්කර්ට් එක මැච් වෙන්නේ නැහැ. මම ඒක රිටර්න් කරනවා කියලා. ඔන්න මම ඒක අද රිටර්න් කරා. හරිද? එතන මට ඒක ෆ්‍රී. හැබැයි රිටර්න් චාර්ජ් එක ෆ්‍රී. හැබැයි ඊළඟට මට හිතෙනවා අනේ මේ අර රෝස පාට ටී-ෂර්ට් එක මට සෙට් වෙන්නේ නැහැ. මම ආයෙක රිටර්න් කරන්න ඕනේ කියලා. එකම ඕඩර් එකේනේ. එතකොට එකම ඕඩර් එකේ හින්දා දෙපාරක් රිටර්න් කරන්න. එකම ඕඩර් එකේ දෙපාරක් රිටර්න් කරනකොට දෙවෙනි පාර රිටර්න් කරනකොට ඔයා අනිවාර්යෙන් පේ කරන්න ඕනේ. ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ඔයා මුලින්ම ඔයාගේ ඕඩර් එක අහම හොඳට අයිටම් ටික චෙක් කරලා බලලා ඔයාට සෙට් වෙන්න නැති අයිටම් තියෙනවා නම් ඒ කියන්නේ එකපාර ඔයා රිටර්න් කරන්න. එතකොට ඔයාට අර ෆ්‍රී ඔප්ෂන් එක අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ රිටර්න් එක ෆ්‍රී. එතකොට ඒ ෆ්‍රී රිටර්න් වුණාම මේ ඔයාට සල්ලි ආපහු මේ කෑෂ් බෑක් වෙනවා. ඒ කියන්නේ මම අනිත් ඔප්ෂන් නම් දන්නේ නැහැ. මම කාඩ් පේමන්ට් ඉඳලා මගේ කාඩ් එකට ආපහු මේ එයාලා පේ කරනවා ඒ රිටර්න් අයිටම් එකේ ප්‍රයිස් එක. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. ඉතින් අද දවසේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ බ්ලොග් එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. සයෝනාරා.